අද වීඩියෝ කතා කරමු Notebook LM කියන AI tool එක ගැන. ඉතින් මේ tool එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ එදිනෙදා study වැඩ කටයුතු ඉතාමත් පහසුවෙන් කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ tool එකට ඔයා ගාව තියෙන notes, resources වගේ දේවල් learning materials මේකට import කරලා ඒකට අදාළව ප්‍රශ්න, ඒ වගේ mind map, audio style එකේ podcast ඔයාලට යන එන ගමන් අහන්න වගේ දේවල් ඉතාමත් පහසුවෙන් create කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් මේ site එකට ආවම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ site එකට ආවම ඔයාලට log වෙන්න මුකුත් ඕනේ නැහැ. මොකද automatically ඔයාගේ Google account එකෙන් මේකට log වෙලා තමයි මේ site එකට එද්දි. ඉතින් ඔයා Google account එකකට browser එකකින් log වෙලා නැත්නම් විතරයි ඔයාට log වෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. site එකට ආවම ඔයාට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩින්ම ඔයාට බලා ගන්න පුළුවන් create a new notebook කියලා තියෙනවා button එකක්. ඉතින් මේක press කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේම කියලා notebook එකක් create කරගෙන අර මම කලින් කිව්වා වගේ learning materials මේකට import කරන්න. ඉතින් ඒක න අපි ටිකකින් බලමු. ඉතින් ඊළඟට ඔයා යටට ගියොත් බලා ගන්න පුළුවන් මේ විදිහට feature notebooks කියලා මේ වෙනකොටත් Google සමග විසින් අපිට examples විදිහට කීපයක් ලබා දීලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම මෙන්න මේ William Shakespeare ගේ notebook එක ගන්නම්. ඉතින් මේ click කරාම ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පැත්තෙන් sources කියලා වෙනම තියෙන window එකක්. ඊට අමතරව මැදින් තියෙන chat කියලා එකක්. ඒ වගේම මේ පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් තියෙන studio කියලා පොඩි section එකක්. ඉතින් මෙතනදී මේ sources කියන section එකේ තමයි අපි import කරන හැම learning material එකක්ම මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ notebook එක හදන්න import කරපු සේරම sources ටික තමයි මෙතන ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ sources වලට අනුව ඔයාලට පුළුවන් මෙතන මේ chat කියන එකෙන් කැමති ප්‍රශ්නයක් අහන්න. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේවල තියෙන ඇතුළේ තියෙන දේක් මොකක් හරි මට දැනගන්න ඕන නම් මට තියෙන්නේ මෙතන ප්‍රශ්නය අහන්න. ඊට පස්සේ මේ tool එක විසින් මේ අදාළ source එක හොයලා ඒකට අදාළව මේකට උත්තරේ ලබා දෙනවා. ඒ වගේම මෙතන studio කියන එක පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා. මෙතන ඔයාලට පුළුවන් study guide එකක් create කරන්න මම කලින් කිව්වා වගේ. ඊට අමතරව මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් mind maps තියෙනවා. වගේම ඔයාලට පුළුවන් මෙතන study guides මෙතන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අර මම ඔයාලට කියපු podcast style එකේ audio එකක් create කරගන්න තියෙන option එක. ඉතින් මෙතන ඔයාලට පුළුවන් videos පවා create කරන්න. ඒ කියන්නේ මේ අදාළ sources වලට අනුව ඔයාලට පුළුවන් video explainer video එකක් create කරගෙන ඒකට අදාළව ඉතින් මෙන්න මේ option ටික තමයි අපිට අපේම කියලා node මේ කියන්නේ learning materials upload කරාමත් ලැබෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද අපේම කියලා කියන්නේ මේ Google එකේ ලබා දීලා නෙවෙයි අපේම කියලා. ඉතින් අපි දැන් බලමු අපි ගාව තියෙන learning resources මේකට import කරලා කොහොමද අපේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් මේක ඇත්තට පෙන්වන්න දෙයක්වත් නැහැ අර වගේම තමයි. ඉතින් කොහොමනත් මම දැන් මේක බලමු. ඉතින් ඒකට සඳහා ඔයාලට නැවතත් back වෙන්න ඕනේ. ඉතින් back වුණාම අර අපි කලින් ආපු window එකම තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ button එක click කරලා එහෙම නැත්නම් මෙතන මේ create new කියන එක click කරලා කැමති එකකින් එකක් click කරලා ඔයාලට පුළුවන් අලුත් notebook එකක් create කරන්න. notebook එක create කරාම ඔයාලට මුලින්ම මෙන්න මේ විදිහේ window එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ මුලින්ම Google Drive එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ learning materials සේරම තියෙන Google Drive එක නේ ඒක ලබා දෙන්න. ඊට අමතරව ඔයාලට YouTube video, websites වගේ දේවල් ඔයාලට පුළුවන් ලබා දෙන්න. ඊට අමතරව ඔයා ගාව text එකක් විදිහට තියෙනවා. ඔයාලට පුළුවන් ඒ text එක මෙතෙන්ට ලබා දෙන්න. ඉතින් ඊළඟට ඔයා ගාව PDFs, ඊට පස්සේ TXT, markdown, audio වගේ දේවල් ඒ කියන්නේ උදාහරණයක් විදිහට download කරපු lecture videos වගේ දේවල් තියෙනවා. ඔයාට තියෙන්නේ ඒව මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. අපි හිතමු ඔයාගේ lecture video YouTube එකේ නම් තියෙනවා. ඔයාලට තියෙන්නේ මෙතන YouTube කියන එක ක්ලික් කරලා ඒකේ link එක ලබා දෙන එක. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා මේ source limit කියලා. ඉතින් එතනදී ඔයාලට උපරිම materials 50ක් විතරයි මේකට import කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ import කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතන මේ discover sources කියන එකට ගියාම ඔයාලට ඒ කියන්නේ අවශ්‍ය දේ මෙතන ලබා දුන්නාම මේක විසින් automaticallyම ඔයාලට අවශ්‍ය sources ටික discover කරනවා. ඉතින් උදාහරණයක් විදිහට මම ඒක කරලා පෙන්නන්නම්. මොකද මේ වෙනකොට මම ගාව PDF ඒව නැති නිසා. ඉතින් මෙතනදී මට දැනට ඔලුවට එන්නේ නැති නිසා මොකක් හරි topic එකක් මම මෙතන මේ I'm feeling curious කියන එක ලබා දෙනවා. එතකොට මේ Google එක විසින්ම මට topic එකක් තෝරලා ඒකට අදාළව information ලබා දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයා Google Drive එක upload කරා නම් ඔයාලට තියෙන මෙතන Google Drive කියන එක ලබා දෙන්න. එතකොට ඔයාලට තියෙන්නේ ඔයාගේ Google Drive file එකේ නම දුන්න ගමන් ඒක ගන්නවා. ඉතින් මෙතනදී මම Google Drive එකක් දුන්න නැති නිසා මම web එක දීලා මම මෙතන I'm feeling curious කියන එක ලබා දෙන්නම්. එතකොට අපි බලමු Google එක විසින් මොකක්ද අපිට ලබා දෙන්නේ කියලා. ඉතින් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් ලබා දුන්න මේ climate ගැන පොඩි විස්තර කිහිපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක එක sources වලින් මේ climate history එක ගැන තමයි මෙතනදී මේගොල්ලා sources ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වැඩේ පෙන්වන්න ඕන නිසා මම මේක මේ විදිහට import කරන්නම්. ඉතින් ඔයාලට තියෙන්නේ අර මම කලින් කිව්ව methods වලින් එකකට මේක import කරන්න. import කරාම ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ හරිය වැටෙනවා කියන්නේ ඒක upload වල ඉවරයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් කිව්වා වගේම chat එක මේ විදිහට ආවා. ඉතින් මට පුළුවන් කැමති ප්‍රශ්නයක් මෙතනින් අහන්න. ඉතින් ඇත්තටම මම මේ
ක්ලයිමේට් හිස්ට්‍රී ගැන ප්‍රශ්න කිසියක් එක දෙයක්වත් දන්නේ නැහැ. උනට බලමු මොකක් හරි අහලා තාටිකකින් ඊළඟට පැත්තේ වඩ ස්ටුඩියෝ එක බලා ගන්න පුළුවන්. ස්ටුඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අර මම කලින් කිව්ව සේරම මෙතන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩියෝ ඕවර්විව් එකක් ගන්න හැකි. ඔඩියෝ ඕවර්විව් එකක් කියන්නේ අර පොඩ්කාස්ට් ස්ටයිල් එකට මම කිව්වා. ඊට පස්සේ වීඩියෝ ඕවර්විව් එකක් ගන්න හැකි. වීඩියෝ ඕවර්විව් කියන්නේ එක්ස්ප්ලේනර් වීඩියෝ එකක් විදිහට ඔයාලට ස්ලයිඩ්ස් විදිහට අර ගන්න හැකි. ඊට පස්සේ මයින්ඩ් මැප් තියෙනවා, රිපෝට්ස් තියෙනවා, ෆ්ලෑෂ් කාඩ්ස් තියෙනවා, ක්විස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ක්විස් එකක් ජෙනරේට් කරන්න. ඉතින් මේ විදිහේ ගොඩක් දේවල් ඔයාලට පුළුවන් මේ ටූල් එක යූස් කරලා කරගන්න. ඒ වගේම කියන්න ඕනේ මේ ටික කියද්දිම මේවට ලිමිට් තියෙනවා. ආ හිතනවා නම් මේක ෆ්‍රී කියලා. ඉතින් මේක සම්පූර්ණයෙන් ෆ්‍රී ටූල් එකක් නෙවෙයි. මේකේ ලිමිට්ස් තියෙනවා. ඉතින් මම මේක try කරපු දවස්වල මට දවසකට ඔඩියෝ ඕවර්විව් 2ක් හෝ 3ක් වගේ තමයි උපරිම ක්‍රියේට් කරගන්න පුළුවන් උනේ. ඉතින් ඔයා දාන මැටීරියල්ස් වල විශාල කියන්නේ සයිස් එකත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මට නම් පුළුවන් උනේ ඔඩියෝ ඕවර්විව් 3ක් වගේ තමයි උපරිම. ඊළඟට වීඩියෝ ඕවර්විව් නම් මම එකයි හැදුවේ. ඉතින් වීඩියෝ ඕවර්විව් ගැන නම් ලිමිට් එකක් මට හරියටම කියන්න බෑ. හරි ඉතින් අනිත් ඒවා මේ මයින්ඩ් මැප්ස් නම් ලිමිට් නැහැ. ඒවට හදන්න හැකි. ඒ වගේම chat එකත් වලට ලිමිට් එකක් නැහැ. ඔයාලට අවශ්‍ය විදිහට chat කිරීමේ හැකියාව තියෙනවා. හරි ඒ වගේම කියන්න ඕන මෙතන මේ හැම එකම තවත් settings තියෙනවා. ඉතින් මේ පොඩි pencil icon එක click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් එතනත් මෙන්න මේ විදිහට settings තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට ඔගේ podcast style එකේ audio එක on deep dive ද ඒ වගේම brief ද critique ද debate ද ඒ කියන්නේ debate කියන්නේ දෙන්නෙක් එක්ක ඒ කියන්නේ hostලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න එකට එක debate කරගන්න එකක් තියෙන එතන. deep dive කියන්නේත් එහෙමයි. deep dive කියන්නේත් hostලා දෙන්නෙක් ඉන්න. ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. podcast අහලා ඇතිනේ. ඉතින් ඒකේ සමහර ඔයා දැකලා ඇති ගොඩක් ඒවල දෙන්නෙක් ඉන්න hostලා. අන්න ඒ විදිහේ style එකකට තමයි මේ deep dive කියන එකත් හැදෙන්නේ. brief කියන එකේ නම් වෙන්නේ මේකේ summary එක ටක් ගාලා ඒ කියන්නේ එක්කෙනෙක් කතා කරන එකක්. ඒ වගේම critique කියන්නේත් එහෙමයි. critique කියන්නේ ඒ කියන්නේ කවුරු හරි expert කෙනෙක් මේක review කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන අඩුපාඩු වගේ දේවල් කියන එකක් තමයි මෙතන critique කියන්නේ. ඒක length එක ඔයාලට පුළුවන් මෙතනින් select කරන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි මේ අදාළ දේ කියන්නේ ඔයා study materials එක උදාහරණයක් විදිහට ඒකේ ඔයාලට තියෙන මොකක් හරි topic එකක් ඔයාලට ස්පෙෂලි අවධානය යොමු කරන්න ඕන. අන්න ඒකේ නම ඔයාලට මෙන්න මෙතනට ලබා දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන examples තියෙනවා. focus on specific source කියලා ඒ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන උදාහරණ අනුව ඒවා ලබා දෙන්න. එතකොට ඒක ඔටෝමැටිකලි ඒවා අරගෙන තමයි ඔයාගේ මේ ඔඩියෝ ඕවර්විව් එක හදලා දෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතන මේ shorter කියන එක දාලා deep dive කියන එක දාලා මම එකක් generate කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් generate කියන එක ලබා දුන්නාම ටිකක් වෙලා යනවා මේක generate වෙන්න. ඉතින් මේ generate වෙන හැම දෙයක්ම ඔයාලට මෙන්න මෙතන පල්ලෙහාට බලා ගන්න පුළුවන්. අර මම කලින් notebook එකේ පෙන්නුවා විදියට. හරි ඊළඟට video view ගත්තොත් ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙන options කිහිපයක්. මෙතනදී අර මම කලින් කිව්වා වගේ automatically මේක select වෙලා තියෙන explainer කියන එකට. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් brief කියන එක දාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන visual style එකක් කැමති එකක් තෝරන්න. ඉතින් මෙතන මම නම් auto select තමයි දාලා තියෙන්නේ. මේකෙත් අර කලින් විදියම ඔයාලට ස්පෙෂල් දෙයක් මොකක් හරි ඔයා දාන sources වලින් mention කරන්න ඕන නම් ඒ ගැන කතා කරන්න ඕන නම් ඔයාලට තියෙන මේකත් මෙතනට ලබා දෙන්න. මම මේකෙත් explainer කියන එක දාලම මේකේ generate කියන එක ලබා දෙන්නම්. ඔයාලට ඒකත් පෙන්නන්න. mind map කියන එක නම් automatically click කර ගමන් automatically ඒකේ බුකු setting නැහැ. report වලත් එහෙමයි. ඉතින් flash cards වල ගත්තත් ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. number of flash cards කියන එකේ ඔයාලට පුළුවන් standard එක දාන්න. ඒ වගේම ඔයාලට ගොඩක් ඕන නම් ගොඩක් select කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩ නම් ඕන පොඩ්ඩ ඒ විදිහට ඔයාලට පුළුවන් ඒක select කරලා ඊට අමතරව level of difficulty එක ඔයාලට පුළුවන් මෙතනදී select කරන්න. ඉතින් මම මෙතන easy දෙන්නම්. මම මේ කිසි දෙයක් දන්නේ නැති නිසා මේකෙත් ඔයාලට තියෙනවා ඔයාලට මොකක් හරි අපි හිතමු ටෙස්ට් එකකට වගේ ඒ කියන්නේ ස්පෙෂල් මොකක් හරි දෙයක් ඔයාලට මතක තියාගන්න ඕන නම් ඒ කියන්නේ ඒ දේවට අමාරු නම් ඔයාලට ඒක නිතර මතක් කරන්න ඕන. ඔයාලට තියෙන ඒවා මෙතනට ලබා දෙන්න. එතකොට මේ cards generate කරද්දී ඒව ගැන වැඩි සැලකිල්ලක් මේකෙන් දක්වනවා. මම මේක generate ලබා දෙන්න. ඉතින් quiz එකෙත් අපිට වෙනම settings තියෙනවා. ඒකෙත් අර කලින් settings ටිකම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට ඒකත් කරලා අවශ්‍ය නම් generate දෙන්න. ඉතින් මම ඒකත් මේ විදිහට generate ලබා දෙන්න. ඉතින් මෙතන මේ අපි අර settings ලබා දීපු හැම එකම වගේ generate වෙන ටිකක් වෙලා යනවා. ඒක නිසා අපි දැනට generate වෙලා තියෙන එකම එක තමයි මේ mind map කියන එක. ඉතින් අපි ඒක බලමු select කරලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා අපේ mind map එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේවා මෙන්න මේ විදිහට මේ විදිහට දිගාරින්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ තවත් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ අදාළ topics ගැන වෙනම mind map එකක් ලබා ගන්න. ඊට පස්සේ මම මේවා click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ mind map එකේ දැන් අපි තුන් මේ මම click කරපු topic එකට අදාළව මෙන්න මේ විදිහට prompt එකක් යනවා chat එකට. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ අදාළ review ඒ කියන්නේ මේ අදාළ sources review කරලා මෙන්න මේ විදිහට එයා මෙන්න මේ විදිහට හොඳ comprehensive උත්තරයක් ලබා දෙනවා. ඉතින් ඒක තමයි මේ tool එකේ තියෙන වැදගත්කම. ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් මේකට ලබා දීලා ඔයාලට පුළුවන් ඒ ගැන
ආන්සර් එකක් ගන්න. ඉතින් තව උදාහරණයක් ගත්තොත් මට දැනගන්න ඕන past air temperatures කියන එක යටතේ තියෙන topics ඒ කියන්නේ පොඩි විස්තරයක්. ඒක නිසා මම මේක මේ විදිහට ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට prompt එකක් එක්ක ඒක ලබා දෙනවා. ඉතින් ඊට අදාළව තියෙන සියලුම විස්තර මේ කියන sources වලින් අරන් තමයි මේ ලබා දෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට table එකක් ගහලා ඒක ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මේ mind map එක use කරන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට අවශ්‍යව මේ විදිහට collapse කරලා අවශ්‍යව මේ විදිහට expand කරලා ඔයාලට අවශ්‍ය නම් මෙතන මේ download කියන එක ලබා දීලා මේක ඔයාලට පුළුවන්කම තියෙනවා download කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන නැවතත් මේ studio කියන එකට යන්න ඔයාගේ අවශ්‍යතා ඉවර නම් ඒකේ හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ අනිත් දෙක තුනක් ක්‍රියේට් කරලා තියෙන්නේ. මුලින්ම බලමු quiz එක. ඉතින් quiz එක ක්‍රියේට් කරාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් quiz එකක් එනවා. ඉතින් මෙතන මම දන්නේ නැහැ මොකක්ද කියලා මේකේ උත්තරේ. මම මෙතන නිකන් මේ ice house කියන එක ලබා දෙන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම ලබා දීපු එක වැරදි. ඒක නිසා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට වැරදි මේ විදිහට රතු පාටට කොටුවක් කරලා ඒකට ඒකේ explanation එකක් මේ විදිහට තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් හරි එකෙත් explanation එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට වැරදුනේ කොතනද හරි කොතනද ඒ විදිහට දැනගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ලබා දෙලා මේ window එක expand කරන්න මෙන්න මේ විදිහට. ඊළඟට අපිට පුළුවන් next එකට යන්න. ඒකෙත් පුළුවන් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ලබා දුන්න ගමන් අර විදිහටම මෙන්න මේ විදිහට අපේ හරි උත්තරේට හරියයි වැරදි උත්තරේ වැරදියයි කියලා මේ විදිහට explanation එකත් එක්කම ලබා දෙනවා. ඉතින් ඔයාලට මීට වඩා explain එකක් ඕන නම් ඔයාලට තියෙන මෙතන නැවතත් explain කියන එක click කරන්න. click කරාම නැවතත් chatbot එකට prompt එකක් ගිහිල්ලා ඒ සේරම එක්ස්පලේන් කරයි. ඊළඟට අපි නැවතත් ගියොත් ඔයාලට ෆ්ලෑෂ් කාඩ්ස් කියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් කාඩ් එකේ ඔයාලට බලා ගන්න ලස්සන UI එකක් එක තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක ෆ්ලිප් කරන්න ඔයාලට එක්කෝ arrow keys පුළුවන් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ස්පේස් එක පුළුවන් පාවිච්චි කරන්න. හරි ඉතින් මම දන්නේ නැහැ මොකද්ද මේකේ උත්තරේ කියලා. කොහොමවත් මම මෙතන C answer කියන එක ලබා දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කාඩ් එක අනිත් පැත්තේ හැරිලා ඒකේ අදාළ උත්තරේ පෙන්නනවා. ඉතින් මේකත් කලින් වගේම ඔයාලට තවත් එක්ස්ප්ලেইন කරන්න ඕන නම් ඔයාලට මේ එක්ස්ප්ලেইন කියන එක පුළුවන් ලබා දෙන්න. ඊළඟ එකට ගියාම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට ෆ්ලෑෂ් කාඩ්ස් උත් දැන් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මෙතන කාඩ්ස් 50ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කාඩ්ස් 50 මේ විදිහට බලා ගන්න යටින් මේ progress bar එකක් එක්ක. හරි ඒකට ඩවුන්ලෝඩ් කරන්න විදියක් නැහැ. ඒක මේ සයිට් එකට මෙන්න ඕනේ මේ වැඩේ කරගන්න නම්. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ audio overview එක. අපි බලමු ඒක play කරලා. Welcome to the deep dive. Today we're really going back in time looking at Earth's climate history, and we're using the big archives for this. Yeah, the main ones. We're talking marine sediment cores. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අර normal මිනිස්සු දෙන්නේ කතා කරන වගේ podcast style එකකට තමයි මේක මේ විදිහට generate වෙලා තියෙන්නේ. ඒතර ඔයාලට මේ dot තුන click කරාම ඔයාලට පුළුවන් මේක download කරගන්න. ඒ වගේම මෙතනදී ඔයා අහනවා නම් මේකේ playback speed එක change කරන්න වගේ දේවල් පවා මේකෙන් කරගන්න. ඉතින් මේ interactive කියන එක click කළා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ අදාළ podcast එකත් එක්ක interact වෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක යන ගමන් ඔයාලට තේරෙන්නේ නැත්නම් තියෙනවා ඔයාලට පුළුවන් මේක ලබා දීලා එතනින් ප්‍රශ්නයක් අහන්න. ඉතින් මේකට ඔයාලට mic එකක් තියෙන්න ඕන. ඔයා phone එකකින් මේක access කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. PC එකකින් කරනවා නම් ඔයාලට mic එකක් තියෙන්න ඕන. ඉතින් ඔයාලට තියෙන්නේ මේ අදාළ ඔයාලට තේරෙන්නේ නැත්නම් ආපු ගමන් මේ interact කියන එක click කරලා උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් ඒක. ඉතින් ඔයාලට අපි හිතමු දැන් මේ යන ගමන් ඔයාලට දැන් මේ හරිය තේරෙන්නේ නැtei කියලා. එතකොට ඔයාලට තියෙන්නේ join කියන එක ලබා දීලා මේ අදාළ conversation එකට join වෙන්න. ඉතින් මට දැන් ඒක පෙන්නන්න විදියක් නැහැ. ඔයාලට තියෙන්නේ ඒකට join වෙන්න. join වෙලා ඔයාලට තියෙන ප්‍රශ්නේ මේකට ඉදිරිපත් කරන්න. ඉතින් කලින් කිව්වාගේම ඔයාලට මෙතන මේ dot තුන click කරලා මේක download කරගන්න පුළුවන්. ඔයාලට වෙන device එක අවශ්‍ය නම් අහන්න. ඉතින් MP3 එකක් විදිහට තමයි download වෙන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට ඕන device එකේ ඒක අහන්න හැකියාව තියෙනවා. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මෙතන අපි කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් වෙලා යනවා generate වෙන්න. ඉතින් එතකන් අපි report කියන එකත් ලබා දීලා මේකේ report එකකුත් තරම් බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මුලින්ම පුළුවන් මෙතන format එක ලබා දෙන්න. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට ඔයාගේ own එකක් කියන්නේ ඔයාලට කැමති එකක් මෙතන පුළුවන් create කරන්න. ඊට අමතරව ඔයාලට මේක දීලා තියෙන template වලින් එකක් ඔයාලට පුළුවන් මෙතනදී create කරන්න. ඊට අමතරව ඔයාලට මෙතන suggest formats කියලා තියෙන කිහිපයක් ඔයාලට අවශ්‍ය නම් ඒවත් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතනදී ලබා දෙන්න. ඉතින් මෙතනදී මම මේ study guide කියන එක ලබා දෙන්න. ලබා දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒක generate වෙනවා. අපි බලමු ඒක generate වෙලා ඉවර වුණාම කොහොමද තියෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අපි study guide එක ඉවරයි create වෙලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට short answer questions කියලා මුලින්ම කෙටි පිළිතුරු ලියන්න ප්‍රශ්න ටිකක් හදලා තියෙනවා. ඊට අමතරව ඒකේ උත්තර ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට easy questions කියලා තවත් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ වගේම key terms කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. කියන්නේ අපිට හැමතිස්සෙම use වෙන වචන කිහිපයක කියන්නේ terms කිහිපයක explanation එකත් එක්ක විදිහට වගුවක තියෙනවා. තවත් ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් මෙතන study guide එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම දෙන reports ලබා ගන්න. ඉතින් මේක study කරන කෙනෙක්ට විතරක් නෙවෙයි ඔයාලට ඔයාගේ තියෙන office වැඩවලටත් මේක use කරන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් study පැත්තට තමයි කතා
කරන්න. ඔයාලට පුළුවන් මේක නම් කොපි කරලා වෙනම ඔයාගේ තියෙන නෝට් එකකින් ඇප් එකක් මොකක් හරි තියෙන එකට දාගන්න. ඒක අවුලක් නැහැ. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මේකේ තියෙන්නේ කතා කරන්න. ඊට අමතරව මට කියන්න බැරුණා ඔයාලට දැන් අපි මේ සෝසස් යන අතරේ තවයක් හම්බුණා නම් ඔයාලට තව සෝසස් මේකට ඇඩ් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් මේ අදාළ chat bot එක. කියන්නේ එතකොට මේ සේරම නැති වෙලා ඔයාලට clean chat එකක් ආයෙ ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මේක කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හොඳ වෙන්න ඇති කියලා. ඉතින් හොඳුනා නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන වීඩියෝ එක share කරන්න. ඉතින් මේ විදිහේ වීඩියෝස් තවත් ඔයාලට බලන්න අවශ්‍ය නම් ඔයාලට තියෙන දැන්ම channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම කියන්න ඕන මේ විදිහේ වීඩියෝස් මේ වෙනකොටත් ගොඩක් upload කරලා ඇත්තේ channel එකේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ගිහලා ඒවත් check කරලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ විදිහේ තවත් අලුත් වීඩියෝ එකක් ළඟදීම හමු වෙමු.